දුවේ අයබෝන් සියලු දෙනාටම අපි දන්නවා නිව්ටන්ගේ දෙවන නියමය මෙන්න මෙහෙම කතාවක් කියනවා. යම්කිසි ස්කන්ධයක් මත හටගන්නා වූ ත්වරණය සම්බන්ධව කියනවා කියලා සාමාන්‍ය පෙළ විභාගයේදී අපි ඉගෙන ගන්නවා. නේද? ඒතර එතනදී විග්‍රහ කරන්නේ මෙන්න මෙහෙම කාරණයක්. වස්තුවක් මත හටගන්නා වූ ත්වරණය ඒ වස්තුවේ යම්කිසි ස්කන්ධයක් තියෙනවා, බාහිර අසමතුලිත බලයක් තියෙනවා. මේ ස්කන්ධය මත යෙදෙන බාහිර අසමතුලිත බලයක් තියෙනවා. එතකොට මේ ස්කන්ධය මත හටගන්නා වූ මේ ත්වරණය සමානුපාතිකයි කියනවා බාහිර අසමතුලිත බලයට අනුලෝමව. ඒ වගේම තමයි මේ ත්වරණය සමානුපාතිකයි කියලා කියනවා ස්කන්ධයට ප්‍රතිලෝමව. මේ කාරණා දෙකේම එකතුවක් හැටියට අපිට ගන්න පුළුවන් මේ ත්වරණය සමානුපාතිකයි බලයට අනුලෝමව සහ ස්කන්ධයට ප්‍රතිලෝමව කියලා. මෙන්න මෙතනදී මෙන්න මේ ඒ සමාන කරලා, ඒ කියන්නේ සමානුපාතික සලකුණක් සමාන කරන්න අපි නියතයෙන් ගුණ කරන්න ඕන. එතකොට k දාලා අපි නියතයක් හැටියට k දාලා f බෙදීම m කියලා අපි දන්නවා. මේ k සමානයි මොකද්ද? නියතයකි. නියතයේ k වගේම මේ නියතයේ අගය එක ලෙස සලකනවා. එක ලෙස සලකා. නියතයේ අගය එක ලෙස සලකා අපි ගන්නවා f සමානයි m a කියලා. මෙන්න මේ විදිහට මේ සමීකරණය ලබා ගන්නවා. මේක තමයි නිව්ටන්ගේ දෙවන නියමය. ඒතර ඇත්තටම නිව්ටන්ගේ දෙවන නියමයේදී මේ වස්තුවක් මත හට ගන්නා වූ ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝමයි බලයට අනුලෝමයි කියලා කියන එක ඇත්තටම ගත්තොත් මේක නිව්ටන්ගේ දෙවන නියමයේ ප්‍රතිඵලය විග්‍රහ කිරීමක්. නිව්ටන්ගේ දෙවන නියමයෙන් ලැබෙන මේ සමීකරණය f සමාන ma කියන සමීකරණය විග්‍රහ කිරීමක්. එතකොට මේක ඇත්තටම නිව්ටන්ගේ දෙවන නියමය අපි මෙන්න මෙහිම කතා කරමු. ගම්‍යතාව. දැන් අපි දන්නවා යම්කිසි ස්කන්ධයක් මෙතන තිබගෙන ඉඳන් ඔන්න ස්කන්ධයක් තියෙනවා m කියලා ස්කන්ධයක්. හරි. මේ m ස්කන්ධයට ආරම්භක ප්‍රවේගයක් තියෙනවා u කියලා. u කියලා ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. එතකොට මේක යම්කිසි t කාලයකදී ත්වරණය කරනවා. ඒ ත්වරණය කරලා මේක ලබා ගන්නවා v කියලා ප්‍රවේගයක් කියලා. එතන t කාලයකදී. එතකොට මේ ආරම්භක ගම්‍යතාව කියලා කියන්නේ ස්කන්ධයේ වර ප්‍රවේගය. ආරම්භක ගම්‍යතාව mu. ඒ ගම්‍යතාවයේ විදිහට තියෙනවා. එතකොට මේක ත්වරණය කරපු නිසා මේ දිශාවට අවසාන ගම්‍යතාව එනවා අපිට mv. ඒ ගම්‍යතාව අවසාන ගම්‍යතාව තමයි mv. එතකොට mu ආරම්භක ගම්‍යතාව mv අවසාන ගම්‍යතාව. එතකොට මේ ගම්‍යතා වෙනසක් හට ගන්නවානේ. ගම්‍යතා වෙනස ගත්තොත් එහෙම mv ඍණ mu. එතකොට මේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. t කාලයකදී තමයි mu ඉඳලා mv දක්වා ගම්‍යතාව වැඩි වෙලා තියෙන්නේ කියලා අපි හිතමු. එතකොට ගම්‍යතාව වෙනස කියලා කියන්නේ අවසාන ගම්‍යතාවෙන් ආරම්භක ගම්‍යතාව අඩු කරන්න ඕන. ඒකටලා ඒ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා කියන්නේ t ගෙන් බෙදන්න ඕන. කාලයෙන් ගත වෙච්ච කාලයෙන් බෙදපුවම එනවා අපිට ඒකක කාලයකදී සිදුවෙච්ච ගම්‍යතා වෙනස. නිව්ටන් දෙවන නියමයේදී කියන්නේ ඇත්තටම මෙන්න මේ බාහිර අසමතුලිත බලය සමානුපාතිකයි කියනවා. මෙන්න මේ ගම්‍යතා පරිවර්තන ශීඝ්‍රතාවයට. එතකොට මෙන්න මෙතනදී අපිට මේක ගන්න පුළුවන්. මෙතනදී නියතයක් හැටියට අපි අර විදිහටම දාලා k කියලා නියතයක් දැම්මොත් අපිට එනවා mv ඍණ mu බෙදීම t කියලා. ඔන්න ඔය විදිහට එනවා. එතකොට මේ k සමානයි නියතයේදී k වලගේ එක ලෙස සලකා අපිට ගන්න පුළුවන් x සමානයි mv ඍණ mu බෙදීම t. මෙතනදී අපිට x සමානයි m අපිට පොදු ගුණාකාරය හැටියට ඉවතර ගන්න පුළුවන් වරහනේ m වරක් v ඍණ u බෙදීම t. මෙන්න මේ v ඍණ u බෙදීම තියෙන t කියලා මෙන්න මේ කියන ප්‍රකාශය ඔබ දන්නවා. අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරපුවම එනවා ප්‍රවේග වෙනස බෙදීම කාලය කියලා කියන්නේ අපි දන්නවා ත්වරණය. ආන්න ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක මොකක් කියලාද? f සමානයි ma කියලා. මම හිතන්නේ මෙන්න මේ විදිහට මේක විග්‍රහ කරා නම් නිව්ටන්ගේ දෙවන නියමය ඇත්තටම ප්‍රකාශ කරලා තියෙන විදිහට විග්‍රහ කරා නම් නිව්ටන්ගේ දෙවන නියමයේ ඒ ලෙසම ඉගෙන ගන්නවා. ඉතින් මේ දෙවන නියමයේ ප්‍රතිඵලයක් හැටියට ලැබිච්ච සමීකරණය දිහා බලාගෙන නිව්ටන්ගේ දෙවන නියමය කියලා එකක් තමයි අපි සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්න. ඉතින් මම හිතන්නේ මේක සංකීර්ණ බවින් වැඩි කියලා හිතාගමත් ඒ විදිහට කරනවා කියලා දන්නේ නැහැ හරියට. නමුත් මට දැනෙන කාරණයක් තමයි ඉතින් මේ ගම්‍යතාව කියලා කියන එක පාඩමේ අගට තියෙනවා ආයේ වෙනම.
ඉතින් ඒ නිසා මේ විදිහටම ඒක උගන්වනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය තියෙන්නේ. හොඳයි අපි තව වීඩියෝකින් නැවත හමු වෙමු.